අතීතයේ බරණැස් නුවර පිළියත් නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ බරණැසට නුදුරු ගඟක් අයිනේ වැදිගම් දෙකක් තිබුණා. දූකුල නමින් පුතෙකුත් පාරිකා නමින් දුවෙකුත් බඹලොවින් චුත වෙලා ඇවිත් මේ වැදිගම් දෙකේ මව්වරුන් දෙදෙනෙකුගේ කුස තුල පිළිසිඳ ගත්තා. මේ දෙන්නාගේම ගති පැවතුම් එක වගේයි. පංචශීලයේ රකිමින් ඊටාම දැහැමි ජීවිතයක් තමයි මේ දෙන්නම ගත කළේ. තරුණ වියට පැමිණි මේ දෙදෙනාව විවාහ කර දීමට දෙමාපියන් කැමති වුවත් මේ දෙදෙනා නම් ඒකට කැමති වුණේ නෑ. කොහොම වුණත් දෙමාපියන්ගේ බලවත් කැමැත්ත මත මේ දෙදෙනා විවාහ වුණා. විවාහ වුණත් භාවනානුයෝගී ජීවිතයක් තමයි මේ දෙදෙනා ගත කළේ. ඒත් දෙදෙනාම හිටියේ හරිම සතුටින්. එළවලු පළතුරු සහ ධාන්‍ය වර්ග පමණයි මේ දෙන්න ආහාරයට ගත්තේ. කාලයක් ගත වෙද්දී මේ දෙන්නගේ දිවි පැවැත්මට ගමේ හැමෝම විහිළු කළා. අන්තිමේදී මේ දූකුලත් පාරිකාත් ගමෙන් ඈත වනයකට ගිහින් තවුස්දම් පුරන්න තීරණය කළා. ඒ අසලම තමයි හිමාලයේ සිට ගලා බසින මිගසම්මත කියන ගඟ තිබුණේ. ඉතින් දූකුලත් පාරිකාත් මේ ගඟ අසල ගල් ගුහාවක නතර වෙලා තවුස්දම් පුරන්න පටන් ගත්තා. පළවැල නෙලාගෙන ගඟින් පැන්න අවශ්‍යතාවය සපුරගෙන මෛත්‍රී ප්‍රතිපදාව වඩමින් මේ දෙන්න කාලයක් එහි ගත කළා. මේ දෙන්නගේ ජීවිතයේ දුටු සක්දෙව් රජු දිනක් මහලු වෙස් මවාගෙන මේ ගල් ගුහාවට පැමිණියා. මේ මහල්ලා දූකුලටත් පාරිකාටත් ලබා දුන් දිව්‍ය අනුහසින් කාලයක් යද්දී අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා පාරමී පුරණ සමයේ දෙව්ලොවින් චුතව පාරිකා කුමරියගේ කුස තුල පිළිසිඳ ගත්තා. කාලයත් සමගම පාරිකා කුමරිය මෙලවට බිහි කළ ඊතා සිව්මැලි රන්වන් පාට සමක් ඇති පුංචි කුමාරයාට සාම කියලා නම තැබුවා. ටිකෙන් ටික ඊ타මත් ගුණයහපත්ව ශ්‍රද්ධා සම්පන්න අයුරින් දෙමව්පියන් වගේම මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගත් මේ කාරුණික කුමාරයා අම්මටයි තාත්තටයි හරිම ආදරෙයි. අනෙක් අය සැපෙන් ඉන්නවට කැමති යහපත් දේ විතරක් කරන්න කැමති මේ පුතාටත් අම්මයි තාත්තයි හරිම ආදරෙයි. සාම කුමාරයා සතුන්ටත් ආදරෙයි. මුවෝ, හාවෝ, ගිරව්, මයිනෝ, ලේන්නු මෙන්න මේ වගේ සත්තු තමයි සාම කුමාරයාගේ යාළුවෝ උනේ. මේ සාම කුමාරයාගේ අම්මයි තාත්තයි දවසක් පළවැල නෙලීමට වනයට ගියා. ඒ වෙලාවේ ඇද වැටුණු මහ වැස්සෙන් බේරෙන්න මේ දෙන්න ගහක් යටට දිව්වා. ගහ ළඟ තුඹසක ජීවත් වූ නාගියෙක්ගේ ඇඟට දෙමෝපියන්ගේ සිරුරින් බේරුණු වතුර වැටුණු හින්දා කෝපයටපත් වූ මේ නාගයා මුදා හැරපු විෂදුමකින් මේ දෙමෝපියන්ගේ ඇස් දෙක අන්ධ වුණා. එදා පටන් මේ දෙමෝපියන්ව රැකබලා ගනිමින් ඔවුන්ව පෝෂණය කළේ මේ පුංචි සාම කුමාරයා. පුංචි වුණත් මව්පියන් නෑවීම, පළවැල නෙලාගෙන ඒම, බීමට පැන් රැගෙන ඒම ආදී සෑම කටයුත්තක්ම මේ සාම කුමාරයා කළේ ඊටමත් සතුටින් හා ඕනෑකමින්. දවසක් සාම කුමාරයා මුවෙකුගේ පිට උඩ නැගලා යාළු සතුන් එක්ක මව්පියන්ට පැන්ගෙන එන්න ගඟට ගියා. බරණැස් නුවර පිළියත් රජතුමා මේ වෙලාවෙම මෝදඩේමේ යාම සඳහා දුනු ඊතල රැගෙන මේ වනයට ඇතුළු වුණා. රජතුමා හීයකින් මුවකුට විද්දා. ඒ හීය සාම කුමාරයට වැදුනා. සාම කුමාරිය සිහි නැතිව බිම ඇද වැටුණා. කුමාරයාගේ යාළු සතුන්ට හරිම දුකයි. කුමාරයා ගැන තොරතුරු දැනගත්තු රජතුමාටත් දුක හිතුණා. මේ පුවත රජතුමා සාම කුමාරයාගේ දෙමව්පියන්ට පැවසූ විට ඔවුන්ට දරු දුක වාවා ගැනීමට නොහැකි වුණා. රජතුමාගේ උදව්වෙන් සාම කුමාරයා අසලට පැමිණි ඔවුන් දෙදෙනා කුමාරයාගේ අහිංසකකම, මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණ කියමින් සත්‍යක්‍රියාවක් සිදු කළා. අපේ පුතා කවදාවත් වැරදි කරන්නේ නෑ. ඒ නිසා
පුතා සුවපත් වේවා. පුතා සුවපත් වේවා. පුතා සුවපත් වේවා. අම්මයි තාත්තයි සෙත් පැතුවා. ඒ මොහොතේම ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් පුංචි සාම කුමාරයට නැවතත් ඉක්මනින්ම සිහිය ආවා. දෙමෝපියන්ගේත් දිනෙත් සුව විලා අන්ධ බව නැති වෙලා පෙනීම ලැබුණා. මේ ජාතක කතාවෙන් පැහැදිලි වෙන්නේ බෝසත් අවදියේ පටන් අපේ බුදු පියාණන් වහන්සේ සියලුම සතුන්ට මෛත්‍රිය කරුණාව මුදිතාව පැතුරු වූ ආකාරයයි. ඉතින් මේ සාම ජාතකයේ බරණැස් රජු වෙලා හිටියේ ආනන්ද මහරහතන් වහන්සේ. ශක්තිව් වෙලා හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ වගේම දූකුල වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේම පාරිකා වුණේ භද්‍රා කපිලානි මහරහත් උත්තමාවිය. සාම කුමරුන් වුණේ අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාම ජාතකයත් සමගින් අද YouTube නාලිකාවෙන් සමුගෙන යන්නයි මේ සූදානම. හමුවමු ආයෙත් දවසක මෙවන් වූ ලස්සන වීඩියෝවක් සමගින්. එතෙක් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.